ආයිබෝවන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් වෙනද වගේම රසවත් කෑමක් හදන හැටි වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම හදන්න යන්නේ අඹ මාළුවක්. ඒකට මේ විදිහට අඹ ටික කපලා අරගත්ත පොත්තත් එක්කම මෙතන අරගත්ත සුදු ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, එනසාල්, කරාමුණටි, කුරුඳු පොත්තක් ගත්තා. තව කහ කුඩු, මිරිස් කුඩු බෙදපු 3-5, අබ සීනි ටිකක් ගත්තා. රස අනුව ලුණු, වතුර ස්වල්පයක් ගත්තා. ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මම මුලින්ම ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් මම තෙල් එකට අබ ටිකක් එකතු කරගන්නවා. රම්පේ කරපිංචා ටික, ලුණු සුදු ලුණු, එනසාල් කරාමුණටි ටිකක් එකතු කරගන්නවා. ආමුණු ටිකක් ඒකටම එකතු කරගන්නවා. දැන් මම මේක ටිකක් තෙලෙන් චෙක් කරලා හද කරගන්නවා. දැන් මම මේකට මිරිස් කුඩු හැන්දක් එකතු කරගන්නවා තෙලටම. ඒකට මම අඹ ටික එකතු කරගන්නවා. තුනපා කුඩු හැන්දක් එකතු කරගන්නවා. කහ කුඩු ටික එකතු කරලා කලවම් කරගන්නවා. රස අනුව ලුණුත් එකතු කරගන්නවා මේ වෙලාවේ. සීනිත් එකතු කරගන්නවා මේ වෙලාවෙම. දැන් මම අඹ ටික දැන් වෙන වතුර එකතු කරලා පියනකින් වහලා දැන් වෙන්න තියාගන්නවා. දැන් නම් අඹ එක තැම්බිලා තියෙන්නේ. මම ලිප ඕෆ් කරගන්නවා. ටිකක් ඉස්ම තියෙන තමයි මම හරි දැස්සගත්තේ. මේ තියෙන්නේ මම හදාගත්ත අඹ මාළුව. ඔයාලත් හදලා රස බලන්න.